ආයිබෝවන් සුබ දවසක්. ඔයා අද මේ වීඩියෝ එක බලන්නේ හදවතේ තිබ්බ මොකක් හරි දෙයක් දැනගන්න හිතාගෙන. ඉතින් ජ්‍යොතිෂය කියන්නෙම හදවතේ බර අඩු කරන එළියට. එහෙනම් බලමු මේ මාසේ ඔබේ ලග්නයට කියවෙන්නේ මොනවද කියලා. මුලින්ම කියන්න ඕනි ඔයාලා තවමත් අපගේ බවහස්ත හෙළයා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක පිළිබඳව ඔයාගේ අදහස කමෙන්ට් කරන්නත් මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් කියලා මම ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. අපි යමු එහෙනම් අද වීඩියෝ එක සඳහා. 2025 දෙසැම්බර් මාසය පොදුවේ මීන ලග්න හිමියන්ට කොහොමද බලපාන්නේ කියලා අපි අද කතා කරලා බලමු. සනි හා සඳු ලග්නේත් ලග්නාධිපති ගුරු උච්ච බලයෙන් යුක්තව පස්වැන්නේත් කුජ ස්වක්ෂේත්‍ර බලයෙන් යුක්තව රවි හා සිකුරු සමග නවවැන්නේත් බුධ අටවැන්නේත් රාහු හා කේතු 12 භාවවලත් සිටියදී ආරම්භ වන මේ දෙසැම්බර් මාසයේ පසුගිය කාලේ ඇති වූ විපත් කරදර බාධාවලින් මිදී යම් තරමක් සහනයක් ලැබෙනවා. මේ මාසය ඔබට විදේශ ගමන් සඳහා ඉතාමත් සුදුසු මාසයක් වෙනවා. විදේශ ගමන් සඳහා මෙතෙක් පැවති බාධක මේ මාසය තුල දුරවන අතර ඔබේ විදේශ ගමන් බලාපොරොත්තු බොහෝ දුරට සාර්ථක වෙනවා. විදේශගත රැකියාවලින් ඉහළ ආදායම්ද ලබාගත හැකි අතරම මේ මාසය තුල ඔබේ රැකියා කටයුතුද ඊටාම සාර්ථකව සිදු කරගත හැකි. ඔබේ බලාපොරොත්තු සිටින ස්ථාන මාරුවීම් ආදිය මේ මාසය තුල බොහෝ දුරට ඔබට ලබාගත හැකි වෙනවා. ඉඩකඩම් වලින්ද ඉහළ ආදායම් ලැබෙන අතර නිවාස ඉඩකඩම් මිලදී ගැනීම, ඉදිකිරීම, විකිණීම ආදියටද මේ මාසය සුබදායක වෙනවා. විවාහ ජීවිතයේද ඊතා සාමකාමීව පවත්වාගෙන යා හැකි අතර අමුසැමි ආදරය, සෙනෙහස, සමගිය පවතින අතර විවාහ ජීවිතය තුල පැවති බොහෝ ගැටලු निराකරණය වී සතුටින් විවාහ ජීවිතය ගත කළ හැකි වෙන කාලයක් වෙනවා. අවිවාහකයන්ට උසස් යෝජනා, විවාහ යෝජනා ලැබෙන අතර ඒවා විවාහය දක්වාම දීර්ඝ වන බවක් මීන ලග්න හිමියන්ගේ අධ්‍යාපන කටයුතුද මෙම මාසය තුළ ඉතාමත් සාර්ථක වන අතර මතක ශක්තිය හා විෂය කරුණු හොඳින් අවබෝධ කර ගැනීමේ ශක්තිය ඔබට පවතිනවා. කේතු 6 වැන්නේ ගෝචර වන සිටින නිසා උදරාබාධ ආදිය ඇතිවිය හැකි අතරම සෙනසුරු ලග්නගතව සිටින බැවින් අලස කම්මැලි ගතිද ඔබ තුල ඇතිවිය හැකි. හිස සම්බන්ධ රෝග පීඩා, පපුව ආශ්‍රිත වේදනා ආදියද ඇතිවිය හැකි බැවින් මේ දෙසැම්බර් මාසය තුල මීන ලග්න හිමි ඔබ කල්පනාවෙන් කටයුතු කළ